පොතේ දැන් බින්දු සම්පාදන පද්ධතියක් ගත්තොත් බින්දු සම්පාදන පද්ධතියක් තුළ මේ ෆ්ලෝ වේරියේෂන් නැත්නම් විසර්ජන විචල්්‍යතාවය හොයන්න කියලා එනවා ප්‍රැක්ටිකල් කොටසක්. මේකෙන් පුතේ ව්‍යුහගත මාදිලි වගේ ප්‍රශ්නයක් අපිට දාන්න පුළුවන්. ඒතර විසර්ජන විචල්්‍යතාවය කියලා කියනකොට විසර්ජන විචල්්‍යතාවය සමානයි Qmax ඍණ Qmin බෙදීම Qmax ප්‍රතිශතයක් විදිහට ගණනය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් විභාගෙට මේ වෙනකොට පාඩම් කරලා තියෙන ළමයෙක් ගත්තත් සමහර වෙලාවට මේ සමීකරණ අදම දකිනවා වෙන්න පුළුවන්. පුතේ මේ අපේ ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ තියෙන කොටසක්. එතකොට මොකක්ද මේ Qmax කියලා කියන්නේ? මොකක්ද Q minimum කියලා කියන්නේ? මොකක්ද මේ flow variation කියලා කියන්නේ? හරි? එතකොට දැන් මේ කොටස දන්නේ නැති එක පුතේ අවුලක් නැහැ. හරි? මේක දන්නේ නැති එක අවුලක් නැහැ. හැබැයි යාන්ත්‍රීකරණය කියන කොටසේ 13 වසරේ ජල සම්පාදනය කියනකොට බින්දු සම්පාදන පද්ධතියක කොටස් ඒ එක කොටසේ වැදගත්කම බින්දු සම්පාදන පද්ධතියක් ස්ථාපනය වෙලා තියෙන්නේ කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කොහොමද බින්දු සම්පාදන පද්ධතියක තියෙන වාසි මොනවද සීමාකාරී සාධක මොනවද ඒ විදිහටම පුතේ විසුරුම් සම්පාදන පද්ධතියකත් කොටස් වාසි අවාසි ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යනකොට නඩත්තුවේදී ඇතිවන ගැටලු මොනවද මේ දෙක සංසන්දනය කරගන්න පුළුවන්ද හරි අන්න ඒ මූලික ටිකවත් දැනගෙන ඉන්න ඕනි හැබැයි ටිකක් උඩ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන රෑන්ක් එකක් බලාපොරොත්තු වෙන යන දරුවෙක්ට නම් දැන් පේපර් එක හැදෙන විදිහට ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ තියෙන ඒවා ගැන පුතේ කොටසක් දෙකක් පේපර් එකේ තියෙනවා. හරි? එතකොට අන්න ඒ જાතිය දරුවෙකුට මේ විසර්ජන විචල්්‍යතා කියන එක දැනගන්න ඕනේ. ඒතර මේ ජල සම්පාදනයේ කොටසේ උපරිම සීමාව. හරි? මීටත් එහා දැනගන්න ඕනේ කියලා එකක් නැහැ. හරි? එතකොට මේ කල්පනා කරලා බලන්න ඕනේ මේ සීමාවට අහු වෙලා තියෙනවද කියලා. හරි? මේක දන්නේ නැති වුණාට කමන්නේ මම අර කලින් කියපු ටික දන්නේ නැත්තම් හරි ලෙසන් එකට ජොයින් වෙලා ඒ ටිකවත් සම්පූර්ණ කරගන්න හරි හිතන්නකෝ මේ තියෙන්නේ උපප්‍රදාන නලයක් ඒකෙන් මේ පැල දක්වා වතුර අරගෙන යන මේ තියෙන්නේ පාර්ශ්වික නලයක් ඒ පාර්ශ්වික නලයේ ආරම්භයේ මම මේ P අකුරෙන් සංකේතවත් කරලා තියෙන්නේ පීඩනය මනින්න. පීඩන මානයක් දාලා තියෙනවා. රෙගියුලේටර් එකක් දාලා තියෙනවා. ඒතර මේ රෙගියුලේටර් එක අරින්න වහන්න පුළුවන් කපාටයක්. සාමාන්‍ය ටැප් එකක් වගේ. ඒතර මේ ටැප් එක ඇරලා මේකේ එන වතුර ටික මේක දිගේ ගලන් ඉඩ සලස්සන්න පුළුවන්. මේ කරාමය වහලා මේක දිගේ ජලය ගලාගෙන යන එක නවත්තන්න පුළුවන්. එතකොට මේ පාලන කපාටයට ළඟම හරි නැත්තම් මේ උපප්‍රදාන මේ ජලය ගෙන එන මේ ප්‍රධාන නලයට ළඟම ඒ කියන්නේ පාර්ශ්වික නලයේ මුලම ඉඳලා මේ පැත්තට ඈතම දක්වා නලයේ මුල සිට ඈතම දක්වා කොච්චර දුරට මේ බටේ අදින්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ මෙන්න මේකත් එක්ක. හරි මම මේක මීටර් 15ක් දුරට ඇදලා තියෙනවා. ඇත්තටම මීටර් 15ක් දුරට ජලය අරගෙන යන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ විසර්ජන විචල්්‍යතාවයත් එක්ක. හරි? ඒතර දල වශයෙන් තීරණය කරන්න මේ හරියේදී ලැබෙන ජල ප්‍රමාණය වගේ ජල ප්‍රමාණයක් මේ හරියේදී ජලය ලැබෙන ප්‍රමාණය වගේ ප්‍රමාණයක්. එතන මෙතන ලැබෙන ප්‍රමාණයට සාපේක්ෂව මේ 15 මීටර් හරියේදී 90%ක්වත් මෙතන ලැබුණු ජලයෙන් 90%ක්වත් මෙතන ලැබෙනවා නම් මීටර් 15ක් යනකල් මේක දිග තිබුණට කමක් නැහැ. හරි? එතකොට මෙතන ඉඳලා මෙතෙන් යනකොට අඩු වෙලා තියෙන්නේ වේරියේෂන් එක 10%යි. හරි? ඒ ප්‍රමාණය ගැටලුවක් නැහැ. අන්න ඒ ප්‍රතිශතය ගණනය කිරීම තමයි මේකෙන් කරන්නේ.
තේරෙනවද මං කියන දේ? හරි මේ පුතේ BST වල කෙලවරම. හරි. ඒතර උඩම රෑන්ක් එකකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ළමයෙක්ට මේ සීමා දැනගන්න ඕනේ. හැබැයි මේක මේ වෙලාවේ ගැට ගහන්න ගොඩ දාන්න හරි යන්තම් ඒකක් හරි හොඳ B එකක් මේකට තිබුණොත් ඇති කියලා හිතන ළමයෙකුට මේ සීමා ඕනේ නැහැ. හරි අනිත් එක මේ දැන් පාඩම් කරන්න පටන් ගන්න එකෙකුට මේවා ගොඩ දාන්නත් බෑ. හරි හැබැයි BST ඉගෙන ගන්න ඕනේ සීමාව මේ දක්වාම ගිහිල්ලා තියෙනවා. හරි බලන්න ගොඩ දාගන්න පුළුවන්ද කියලා. හරි මේ අමාරුම කෑල්ල ගොඩ දාගන්න පුළුවන් නම් අනිත් ටික කොහොමත් පුළුවන්. මං හිතනවා මෙන්න මේ මීටර් 3 හරියේ විමෝචකයක් තියෙනවා. 6 ළඟ විමෝචකයක් තියෙනවා. 9 ළඟ එකක් තියෙනවා. 12 ළඟ එකක් තියෙනවා. 15 ළඟ එකක් තියෙනවා. මේ අපි හයි කරලා තියෙන විමෝචකය නිෂ්පාදකයාගේ පොඩි දෝෂයක් තිබුණොත් ප්‍රැක්ටිකල් එක එහෙම වෙනවා. ඒ නිසා 3ේදී විමෝචකයයි ඊට චුට්ටකට කලින් ඒ කියන්නේ 2.5 මීටර් වල තියෙන විමෝචකයයි පොඩ්ඩකට මේ පැත්තේ 3.5 මීටර් වල තියෙන විමෝචකයයි තුනම මම මේ සඳහා සලකනවා. හරි? මට 3ේදී එකේ විතරයි පාඨාංක ගන්න ඕනේ. නමුත් අපි මේ 3වෙනි එකේම දෝෂයක් තිබුණොත් හරි? එහෙම බය නිසා 2.51යි 3.1යි 3.51යි තුනම ගන්නවා. ඒතර 6ට අදාළව පාඨාංක ගන්නකොටත් ඒ තුනම ගන්නවා. 9ට අදාළ පාඨාංක ගන්නකොටත් 8.5 9 9.5 11.5 12 12.5 14.5 15 15.5 ඔය තුනම සලකනවා. හරි? මේ නලවල දිගටම වතුර යාන්ත්‍රණය ක්‍රියාත්මක කරලා මෙහෙට වතුර ඇවිල්ලා මේකේ ප්‍රෙෂර් එක පෙන්නකොට හරි අදාළ පීඩනය ආවයි කියලා පෙන්නකොට මං කරාමේ අරිනවා ඇරලා මේකේ කෙලවර ගහලම තියෙන විමෝචකේනොත් යම් ශීඝ්‍රතාවයකින් වතුර වැටෙනකල් ඉන්නවා පොඩි වෙලාවක්. හරි විනාඩි 5ක් විතර වගේ ඉන්නවා. එතකොට මේ කෙලවරේකිනුත් ඔන්න යම් ශීඝ්‍රතාවයකින් වතුර වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මං මේ 2.5 යටිනුයි 3.1 යටිනුයි 3.5 යටිනුයි භාජන තුනක් තියලා 10යි මිනිත්තු වගේ කාලයක් දීලා ඒ මිනිත්තු 10 තුල මේ භාජන තුනේ මම මේක ABC කියලා ගන්න මේ භාජන තුනේ මිනිත්තු 10ක් තුල බිඳු බිඳු වැටිලා කොච්චර පිරුණද කියලා ගන්න. ඒ කියන්නේ විසර්ජන ප්‍රමාණය මං ගන්නවා. 2.5 එකෙන් බිඳු බිඳු විනාඩි 10ක් ඇතුළත කොච්චර යනවද? 3.5 එකේ බිඳු බිඳු වැටිලා කොච්චර යනවද? 3 එකේ බිඳු බිඳු වැටිලා කොච්චර යනවද? හරි? විනාඩි 10කට පස්සේ අපි හිතමු මේ පළවෙනි භාජනෙන් ගිහිල්ලා තියෙනවා 410ක් මිලිලීටර්. දෙවෙනි එකෙන් 400ක් ගිහිල්ලා තියෙනවා මිලිලීටර්. ඊගාව එකෙන් 390ක් ගිහිල්ලා තියෙනවා මිලිලීටර්. හරි? ඉස්සෙල්ලම තියෙන නලින් කොහොමත් පොඩ්ඩක් වැඩිපුර යනවනේ මොකද මෙහි පීඩනය වැඩි මෙහෙට යනකොට පීඩනය අඩු වෙනවනේ පුතේ. 410යි දෙවෙනි එකෙන් 400යි තුන්වෙනි එක වෙනකොට 390යි විනාඩි 10ක් තුල ජලය පිට වෙලා තියෙන ප්‍රමාණය. මේ තුන එකට එකතු කරලා මේ තුන එකතු කරලා 3ෙන් බෙදුවොත් හරි 3ෙන් බෙදුවොත් මේ තුනේ මේ මීටර් 3ට අදාළ මේ පළවෙනි තුනේ සාමාන්‍ය විසර්ජනය කොච්චරද කියලා එනවනේ පුතේ. සාමාන්‍ය විසර්ජනය කොච්චරද කියලා එනවනේ. කොච්චරද සාමාන්‍ය විසර්ජනය 400යි මෙතන 390යි 410යි 400යි මේකත් 400යි 1600යි 3ෙන් බෙදපුවම 400යි මිලිලීටර්. හරි? එතකොට මේ පළවෙනි හරියෙන් විනාඩි 10ක් තුල මිලිලීටර් 400ක් යනවා.
ඔය විදිහටම පුළුවන් නේ පුතේ මේ පීඩනයේ යටතේම මෙතන පීඩනය වෙනස් වෙන්නේ නැතුව මේ පීඩනයේ යටතේම 6යි මීට එකෙන් කොච්චරද? 9යි මීට එකෙන් කොච්චරද? 12යි මීට එකෙන් කොච්චරද? 15යි මීට එකෙන් කොච්චරද කියලා අපි මැනගන්නවා. හරි? මම නිකන් හිතනවා 12යි මීට එකේ විසර්ජනය ඇවරේජ් වෙනවා කියලා 360යි මිලිලීටර්. මෙතෙන් එනකොට 400යි මෙතෙන් එනකොට 360යි. හරි? මෙතන 400යි මෙතන 360යි. හරි? ඔන්න ඔය දත්ත දෙක මේ සමීකරණයට දාලා බැලුවොත්. හරි? එතකොට මේකනේ ලොකු එක. මේ ලොකු එක කියන්නේ මේ Q max. මේකනේ පොඩි එක. මේ Q min. මෙතෙන්න දැම්මොත් 400 ඍණ 360 බෙදීම 400 වැඩි කිරීම 100%. හරි? එතකොට 40 බෙදීම 400 වැඩි කිරීම 100%. ඒ කියන්නේ 10%යි. 10%යි. හරි? අන්න පුතේ මෙතන ඉඳලා මීටර් 12 වෙනකොට වේරියේෂන් එක 10%ක් වෙලා. අඩු වෙවි නේ ගියේ. 410යි 400යි 390යි ඕම ඇවිල්ලා මෙතෙන් යනකොට 360යි. 360 වෙනකොට මෙතන ජල සම්පාදනයට වඩා 10ක් අඩුවෙන් තමයි 12 දී ජල සම්පාදනය වෙන්නේ. තව මෙහෙට ගියොත් අර තව අඩු වෙනවා. එතකොට අපිට කියනවා වේරියේෂන් එක උඩරිම තියාගන්න පුළුවන් 10%යි. හරි? එතකොට තමයි 90ක් කාර්යක්ෂමව ජල සම්පාදනය වෙනවා කියලා කියන්නේ. එතකොට 360 හරියට යනකොට 10 ආපු නිසා මේ නලය මෙතනින් එහාට දික් කරන්න බෑ. හරි? දික් කරන්න පුළුවන්. නමුත් ජල සම්පාදනයේ කාර්යක්ෂම වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන ඉඳලා මේ නලේ දිග ගන්න පුළුවන් ප්‍රමාණය 12 මීටරට සීමා වෙනවා. හරි? දේවින්ද සර්ත් එක්ක BST ඉගෙන ගන්න එපා කියලා කියන්නේ ওই නිසා. මේක ඕනේ නැහැ. හරි? මේක ඕනේ නැහැ. මේ මහරෑ නිින්ද යන්නේ නැතුව මට පිස්සු. මේ පුතේ මේකේ කෙලවර හරි මීට වඩා ලේසි. ඒ කියන්නේ පුතේ මේක අතාරින්නකෝ. මේකේ තව මුල ටිකක් තියෙනවනේ පුතේ. හරි පැටියෝ ඒ ටික නැතුව BST හිතන්නවත් බෑ. හරි BST උඩ ප්‍රතිඵලයක් හිතන්නවත් බෑ. උඹලා ඔය ලියන යන්තම් උත්තර වලින් ප්‍රතිඵල එන්නේ නැහැ. හරි අඩු ප්‍රතිඵලයක් ආවට පස්සේ අපිට කියත හැකි මේ පාර ආකෘති වෙනස් වෙලා කියලා. එහෙම මගුලක් නැහැ. මේ තියෙන ටිකෙන්ම තමයි අහන්නේ. මේවා දන්නේ නැහැ කියලා කියන්නේ සිලබස් එකේ තියෙන ඉතිරි ඒවා උඹලා දන්නේත් නැහැ. හරි ඒ නිසා මේ වැඩේට එකතු වෙලා මේ තියෙන අඩුම ටික හරි හොඳ ප්‍රතිඵලයක් ගන්න අවශ්‍ය මිනිමම් ප්‍රමාණයවත් සම්පූර්ණ කරගන්න නැත්තම් වැඩේ කෙලවෙනවා. රයිට්? හෙට හම්බ වෙමු.